කතානායකතුමනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීම පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පන්තියේ භාෂණ සහ විවාද කිරීමේ නැතොත් කටයුතු වල නීතිමය නිදහස් පිළිබඳ වරප්‍රසාද යටතේ උපලේඛනයේ කොටසේ 4 වගන්ති යටතේ මම මේ වරප්‍රසාද කඩවීම ප්‍රශ්න ඉදිරිපත් කරමි. විශේෂයෙන් මේ මාස අප්‍රේල් 4 5 යන දිනයන්හි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මැතිතුමා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් පමණ අත්සන් කළ බව මාධ්‍ය මගින් මාහට දැන ගැනීමට ලැබුණි. මීට පෙර චීනය සමගද ගිවිසුම් 70කට අධික ප්‍රමාණයක් අත්සන් කළ බව ගරු ජනාධිපතිතුමාද විදේශ අමාත්‍යතුමාද ප්‍රකාශ කරන්නට යෙදුණි. රාජ්‍යයක් විසින් කිසියම් රාජ්‍යයක් සමග අත්සන් කරනු ලබන ගිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන ගැනීමේ පූර්ණ අයිතිවාසිකමක් තිබේ. මීට පෙර සිට රජයන් විසින් ජනතාව සහ පාර්ලිමේන්තුව වසන් කරමින් විවිධ රටවල් සමග අත්සන් කළ ගිවිසුම් නිසා රටක් ලෙස අපාට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූ පමණක් නොව පසුව පැමිණි රජයන්ටද අත්සන් කරන ලද ගිවිසුම් නිසා විවිධ අපහසුතාවයන්ට ලක්වන්නට සිදු විය. ඕනෑම රජයක් විවිධ රටවල් සමග ගිවිසුම් ගත වන්නේ අපේ මාතෘභූමිය ලෙස මිසක ජනාධිපතිවරයෙක් ලෙස හෝ පක්ෂයක් ලෙස හෝ ආණ්ඩුවක් ලෙස නොවේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක කාර්ක සභාවේ සමාජයක් ලෙස මා අවසර ගන්න අවසරයට ක්‍රියා කරමි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1987 ඇති කරගත් ඉන්දු ලංකා ගිවිසුම නිසා ඇති වී තිබෙන හොඳ හෝ නරක පිළිබඳව සමාජයේ විටින් විට කතාබහට ලක් වී තිබේ. රටක් ලෙසද ඉන්දියාව අපේ අසල්වැසියා ලෙස අපට අසීරුත ඇති වූ සෑම අවස්ථාවකම ඔවුන්ගේ සහයෝගය සහ ශක්තිය අප වෙත ලබා දී ඇතිවක් මෙන්ම අවුරුදු දහස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාවය මෙන්ම විසම්වාදයන් ඇති අවස්ථා සහ ආක්‍රමණ ඇති අවස්ථා තිබුව මේ රටේ ජනතාව ලෙස අප හොඳින් අධ්‍යයනය කර ඇතෙමු. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම කුමක්ද යන්න පිළිබඳව හෝ එහි අඩංගු කරුණු මොනවාද යන්න පිළිබඳව කිසිදු දැනුම්දීමක් හෝ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක කාර්ක සභාවේ සාකච්ඡා කර නොමැත. ඉතිහාසයේ සිදු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදු සමග ශ්‍රී ලංකා රජය ඇති කර ගන්න ලද ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් ඇඳවා තිබූ අවස්ථාවේදී එම විවාදයේ පැවැත්වීමට නොහැකි වූයේ එවකට විපක්ෂ નાයක වූ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු විවිධ පක්ෂ කණ්ඩායම් දිගින් දිගටම මේ ඇති කර ගන්න ලද ගිවිසුම් සභාගත කරන ලෙස ඉල්ලා සිටින නිසාය. කෙසේ වුවද වාසි සහ අවාසි යන දෙකම මත පදනම් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එවකට රනිල් වික්‍රමසිංහ රජය විසින් ඇති කර ගන්නා ලද එකතාවයන් ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජයට සිදු වී තිබේ. මෙම රජයේ ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වේදිකාවල රනිල් වික්‍රමසිංහ විසින් ඇති කර ගන්නා ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතාවයන් වෙනස් කරමින් ණයතර සරකරණය පිළිබඳ විශ්ලේෂණයක් debt sustainable analysis ක්‍රියාත්මක කරන බව පැවසුවද අවසානයේ හුදු ප්‍රලාපයක් බවට පත්විය. අන්තර්ජාතික නීති අනුව රටවල් දෙක නායකයන් විසින් ඇති කර ගන්නා ලද එකතාවයන් එම රටේ ව්‍යවස්ථාදායකයේ බහුතර බලයකින් සම්මත කරනු නොලැබුවහොත් එය රටවල නීතියක් ලෙස නොපිළිගන්නා බවට සිද්ධාන්තයක් පවතී. ඩුවලිසම් ලෙස හැඳින්වේ. ඉන් අදහස් වන්නේ ජාත්‍යන්තර වශයෙන් රාජනායකයන් අතර ඇති කර ගන්නා ලද ගිවිසුමක් ඒ රටවල් තුළ බලාත්මක වන්නේ එම රටේ ව්‍යවස්ථාදායකයෝ විසින් එම ගිවිසුම් පිළිගන්නවා නම් පමණි. ඊට හොඳම උදාහරණය 1987 ජයා ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් එය සම්මත කිරීම තුලින්. ඒ වගේම විශේෂයෙන්ම එවැනි කාර්යවකවානුවක් තුළ exchange of letters නැත්නම් විශේෂයෙන්ම තමන් අත්සන් කරපු ගිවිසුම් වෙනුවට ලිපි මගින් මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීම සිදු වී තිබේ. විශේෂයෙන්ම 1987 ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධව ගත් කල අද අනුර කුමාර දිසානායක මැතිතුමා අත්සන් කරනු ලැබූ මේ ගිවිසුම වෙනුවට ඔවුන් ලිපි මගින් මේ සම්බන්ධවම මේ කාරණා සම්බන්ධවම අත්සන් කරන ලද ලිපි දෙකක් මා මේ අවස්ථාවේ හැන්සට් ගත කිරීමට ඔබතුමාගේ අවසරය ඉල්ලා සිටිනවා. ඊට රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම තුළ ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව 3/2 බලයකින් එය සම්මත කිරීම තුලිනි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 157 වගන්තිය යටතේ ජාතික ආර්ථිකය සඳහා වැදගත් වන ජාත්‍යන්තර ගිවිසුම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් සම්මත යුතු බව සඳහන් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉන්දියාව සමග අත්සන් කළ හැකි කියන ආරක්ෂක ගිවිසුම් බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයෙන් සම්මත කළ යුතු වේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක කාර්ක සභාවේ හෝ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ අවම වශයෙන් දවල පත්‍රිකාවක් ලෙසවත් සාකච්ඡා නොකළ කරුණක් සම්බන්ධව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස මෙන්ම පාර්ලිමේන්තුවේ බලය දැඩි ලෙස හැල්ලුවට ලක් කිරීමක් මෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය අතික්‍රමණය කිරීමක් ලෙස සැලකිය හැකියි. ජනතා විමුක්ති පෙරමුණ 1970 සිට ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ ඔවුන්ගේ අනුගාමිකයන් දැනුවත් කරමින් විශාල ඉන්දියානු විරෝධයක් ගොඩනැගූ අතර 1987 ඉන්දු ලංකා ගිවිසුම පසු මෙරට පැමිණි ඉන්දියානු සාමසාධක හමුදාව පළවාහරණ ලෙස ඉල්ලා ඉන්දියානු වඳුරු හමුදාව පන්නු යන සටන් පාඨය පෙරට ගනිමින් ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් ඒවා විකුණන ලද කඩසාප්පු අසා දම්මින් ඒවා විකුණන ලද ව්‍යාපාරිකයන් මරා දම්මින්
ආරම්භ කළ ඉන්දියානු විරෝධී අවසානයේ මව්බිම නැත්තම් මරණ යන සටන් පාඨය ඔස්සේ යමින් මේ රටේ 60000ක් තරුණයින් රජය විසින් මරා දමන තත්ත්වයට පත් කළ අතර 6000කට අධික විවිධ දේශපාලන මතධාරීන් පුද්ගලයන් මෙන්ම භික්ෂුන් වහන්සේලා පූජකතුමන්ලා ආචාර්ය මහාචාර්යන් විද්වතුන් විජය කුමාරතුංග වැනි කලාකරුවන් ප්‍රේමකෘති දල්විස් වැනි මාධ්‍යවේදීන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් විශාල පිරිසක් ඝාතනය කරලාදී මේ ඉන්දියා විරෝධී සටන් පාඨ මත ගොඩනැගුණු මව්බිම නැත්තම් මරණ යන සටන් පාඨයට අනුව ඔවුන් ක්‍රියා නොකළා නම් එකී සටන් පාඨය මත ඇති වූ මරා දැමීම හේතුවෙන් බිහි වූ බටලන්ද වැනි වධකාගාර පිළිබඳව අද අපට සාකච්ඡා කරන්න සිදුවන්නේ නැත. එබැවින් මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමේදී මේ පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර විනීතභාවයෙන් යුක්තව ක්‍රියා කළ යුතු අතර ජනතාවටත් පාර්ලිමේන්තුවටත් හොර රහසේ මෙවන් රටේ ජාතික ඍජුව බලපාන ගිවිසුම් වලට අත්සන් වලට ඇතුළත් නොවීමට ඉතිහාසයේ මේවට එරෙහිව සටන් කරන ලද මෙම ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් රජයත් අවබෝධ කරගත යුතුය. විශේෂයෙන්ම 1987 හින්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එවකට ඩිව් ගුණසේකර මැතිතුමා පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කැඳවමින් ජයා ජයවර්ධන මැතිතුමා විපක්ෂයේ සියලු පක්ෂවල අදහස් විමසමින් එයට අනුව කටයුතු කිරීම ගැන අපි මේ අවස්ථාවේ මතක් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මීට අමතරව විශේෂයෙන්ම ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල් විසින් ඇතුළත් වී තිබෙන කොඩ් සංගමය නම් ඉන්දු පැසිෆික් සහයෝගිතා පිළිබඳ උපාය මාර්ග එකමුතුව සෑදී තිබෙන අවස්ථාවක එහි නායකත්ව දරන රටක් සමග මෙවැනි ආරක්ෂක ගිවිසුමක් ස්ථාපිත කිරීම තුළ ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිට පැමිණ නොබැඳි පිළිවෙත දැඩි ලෙස හානියට පත්වන අතර ඉන්දියාව මෙන්ම අපත් සමග අවුරුදු දහස් ගණනක් සම්බන්ධ සහ අපට උපකාර කළ චීනයද කිසියම් ලෙසකින් අපහසුතාවයට පත්වන ක්‍රියාමාර්ගයක් වන බව පැහැදිලි වේ. එසේම ඇමරිකාව, ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් ඇතුළු ලෝක බලවතුන් සහ අනෙකුත් රටවල් සමග අප විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන ලබන නොබැඳි පිළිවෙතකට දැඩි ලෙස හානිදායක විය හැකි තත්ත්වයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලකම්වරයා ලෙස මා දකින්නේ අපේ පක්ෂයේ නායකයෙකු වූ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉන්දු චීන අර්බුදයේදීත් ඉන්දු පාකිස්තාන අර්බුදයේදීත් කටයුතු කළේ අපේ රටේ මැදිහත් පිළිවෙතව පවත්වා ගනිමින් ඉන්දියන් සාගරයේ සාම කලාපයක් යුතුව දැඩි ලෙස විශ්වාස කළ යුතුමිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. බලවත් රාජ්‍යයක් එලිපත්තේ සිටින රාජ්‍යයක් එම බලවත් රාජ්‍යයේ වෛරක්කාරයෙකු නොවිය යුතුවක් මෙන්ම අන්තේවාසිකයෝ නොවිය යුතුය. එදා නොබෙදි ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරන අවස්ථාවේදී ලෝකයේ බලකඳුරු දෙකට බෙදී තිබුණද අද වන විට ලෝකයේ තුල බලකඳුරු ගණනාවක් නිර්මාණය වී තිබේ. එබැවින් සැමට මිතුරු හා කිසිවකට සතුරු නොවන friendship for all enmity for none යන ප්‍රතිපත්තිය පිහිට අප කටයුතු කළ යුතු වෙමු. මෙවැනි වාතාවරණයක් තුළ ඉන්දියාව සමග අපි ඉතා කිටු සම්බන්ධතාවයක් සහ අපේ අසල්වැසියා ලෙස ඉතා මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වා ගන්නවා මෙන්ම ඔවුන් සමග ගන්න ලබන තීරණ රටේ පාර්ලිමේන්තුව දැන ගැනීම අනිවාර්ය සාධකයකි. වත්මන් ආණ්ඩුව විසින් දිගින් දිගටම දරන ලද මතය වූයේ පාර්ලිමේන්තුවට හොර රහසේ අත්සන් කරන ගිවිසුම් වලට විරුද්ධ යුතු බවයි. ඒවා රට පාවා දෙන ගිවිසුම් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් හඳුන්වා දෙන ලදී. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ආරක්ෂක උපදේශක කාර්යක සභාවේ සමාජිකයෙක් ලෙස මෙම ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම් පිළිබඳ කිසිදු දැනීමක් අපාට නොතිබුණ බව ප්‍රකාශ කළ අතර මේ පිළිබඳව දවල් පත්‍රිකාවක් හෝ සාකච්ඡාවට බඳුන් කරමින් සියලුම දේශපාලන පක්ෂ සමග යම් සාකච්ඡාවක් කරමින් මෙම ගිවිසුම් වලට එළඹුණේ නම් ඒ පිළිබඳව අපේ අදහස් ඉදිරිපත් කරමින් කටයුතු කරන්නට හැකියාව තිබුණි. ගරු ජනාධිපතිතුමා විසින් 2023 අගෝස්තු 19 දින රණවිරු සංවිධානය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව සමග අත්සන් කළ ලද ගිවිසුමට අනුව ඉන්දියාව සමග විදුලි රැහන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නළ පද්ධති සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ලේකෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතික වශයෙන් සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගෝණින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක් ඇතිවීම ප්‍රශ්නසහගත බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණයේ අවස්ථාවේදීත් ඉතිහාසය තුලත් ඉන්දියානු ගිවිසුම් පිළිබඳ අති විශාල විවේචන ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඉන්දියාව සමග හෝ වෙනත් රටක් සමග විනීතභාවයකින් තොරව කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවට ජනතාවට පොරොන්දු ලබා දී ජනමතය ලබා පාලන බලය ලබාගත් එතුමාට හෝ වත්මන් රජයට ඉන්දියාව සමග ඔහුගේ මතයට අනුව යමින් ගිවිසුම් අත වෙන කිසිදු ජනමතයක් ජනතාව විසින් ලබා දී නැති බව වටහාගත යුතුය. ලේසම පෞගේ 1987 සිට මේ දක්වා ජනාධිපතිවරු 6 දෙනෙකු විසින් අවුරුදු 38ක් ඇතුළත මෙවැනි කිසිදු ගිවිසුමකට එක් නොවූ අවස්ථාවක මෙම රජය විසින් මෙවැනි ගිවිසුමකට අත්සන් තැබීම අපට විශාල රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. එවැනි ප්‍රකාශයක් කරමින් ඉන්දියාව පිළිබඳ මේ රටේ විශාල භීෂණයක් බවමින් ක්‍රියා කළ එතුමාම ඉන්පසු අපේ රටේ පාර්ලිමේන්තුවත් දේශපාලන පක්ෂ නායකින් විද්වතුන් ආදීන් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්තා. මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව පුදුමයටත් වික්ෂිප්තභාවයටත් පත් වී සිටිමු. එබැවින් ඉන්දියාව සහ චීනය සමග අත්සන් කළ යයි පවසන ගිවිසුම් පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් මෙම කරුණු පිළිබඳව ඔවුන්ගේ වසන් කිරීමට ක්‍රියා කිරීම උල්ලංඝනය වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන අතර වහාම චීනය සහ ඉන්දියාව සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් විවාදයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි දින 4කට පස්සෙත් තවමත් මේ සම්බන්ධව අපිට කිසිදු දැනුම් දීමක් සිදු වෙලා නැහැ.
14 එක ආවගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීම පරිදි යටතේ ගන්න කියලා කිව්වත් ඇත්ත වශයෙන් අපිට ඒ සම්බන්ධව තවමත් අවශ්‍ය කරන කටයුතු ටික කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලනවා ආණ්ඩුවේ අපේ සභානායකතුමාගෙනුත් අගමැතිතුමියගෙනුත් මේ සම්බන්ධව ප්‍රමාණවත් විවාදයක් පැවැත්වීමට අවශ්‍ය කරන කරුණු ටික කරුණාකරලා සභාගත කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ලබා දුන්න වෙලාවට. බොහොම ස්තුතියි.